law of attraction මොකක්ද මේ law of attraction කියලා කියන්නේ? ඇත්තටම law of attraction මගින් ජීවිතය වෙනස් කරන්න පුළුවන්ද? ඔව්. ඇත්තටම ඔයා කවදා හරි අහලා තියෙනවද ඔයා හිතන දේම ඔයාගේ ජීවිතයට ඇද ගන්නවා කියලා? සමහර අය කියනවා law of attraction කියන්නේ එයාලගේ සිහින සැබෑ වුණා කියලා. law of attraction නිසා එයාලගේ සිහින සැබෑ වුණාලු. තවත් සමහර අය කියනවා ඒක විශ්වාසයක් විතරයි කියලා. ඉතින් අද වීඩියෝ එකෙන් අපි බලමු law of attraction කියන්නේ මොකක්ද? ඒක ජනප්‍රිය වුණේ කොහොමද? සහ ඇත්තටම ඒක ක්‍රියා කරනවද කියලා. law of attraction කියන්නේ ඔයා වැඩි අවධානයක් දෙන දේවල් ඔයාගේ ජීවිතයට බලපාන බව පවසන ජනප්‍රිය ස්වයං සංවර්ධන අදහසක්. උදාහරණයක් ලෙස ඔයා පැහැදිලි ඉලක්කයක් තබාගෙන ඒ ගැන නිතර සිතමින් ඒ වෙනුවෙන් ක්‍රියා කළොත් ඔයාගේ තීරණ, පුරුදු සහ අවස්ථා හඳුනා ගැනීම වෙනස් විය හැකියි. ඒ නිසා ඔයාට ඉලක්කයට ළඟා වීමට අවස්ථාව වැඩි කියලා කියනවා. ඒ කියන්නේ ඔයාට ඒ ඉලක්කයට ළඟා වීමට වැඩි අවස්ථාවක් ලැබෙන්න පුළුවන්. law of attraction කියන අදහස ආරම්භ වුණේ කොහොමද? මේ අදහස 19 වන සියවසේ නිව්තෝප් ව්‍යාපාරයෙන් තමයි ජනප්‍රිය වෙලා තියෙන්නේ. ඊට පස්සේ 2006 වසරේ The Secret නම් පොත සහ වාර්තාමය චිත්‍රපටය ලොව පුරා මිලියන ගණනක් දෙන අතර මේ law of attraction කියන අදහස ඉතා ජනප්‍රිය කරලා තියෙනවා. law of attraction වල මූලික කරුණු 5ක් තියෙනවා. පළවෙනි එක තමයි ඔයාට අවශ්‍ය දේ පිළිබඳව පැහැදිලි ඉලක්කයක් තබා ගන්න ඕන. දෙවෙනි කරුණ තමයි ඔයාගේ ඉලක්කය සාක්ෂාත් කරගත් බව සිතින් මවා ගන්න ඕන. ඒ කියන්නේ ඔයාට ඉස්සරහට කරගන්න තියෙන ඔයා ආස දෙයක් ඔයාට දැනටමත් වෙලා කියලා ඔයා හිතන්න ඕන. උදාහරණයක් ලෙස ඔයාට කාර් එකක් ගන්න ඕන. ඔයා කාර් එකක් ගන්න ආසාවෙන් ඉන්නව නම් ඔයා හිතන්න ඕන ඔයා දැනටමත් ඒ කාර් එක අරගෙන තියෙන්නේ. ඔයාගේ ඩ්‍රීම් කාර් එක ඔයාගේ ගේ ඉස්සරහ මිදුලේ නතර කරලා තියෙන්නේ. ඔයා ඒ කාර් එකේ කොහේ හරි ආසාවෙන් යනවා. අන්න ඒ වගේ දේවල් වර්තමාන කාලයෙන් ඔයා හිතන්න ඕන. තුන්වෙනි කරුණ තමයි ඔයාට දැනටමත් තියෙන දේවල් ගැන ඔයා ස්තුතිවන්ත වෙන්න ඕන. මට මේ දේ තියෙනවා, මට මේ දේ ලැබුණා. ඒ ගැන ඔයා විශ්වයට ස්තුතිවන්ත වෙන්න ඕන. හතරවෙනි කරුණ තමයි ඔයාගේ හැකියාව ධනාත්මක විශ්වාසයක් ගොඩනගා ගන්න ඕනි. ඒ කියන්නේ ඔයා ඔයාවම විශ්වාස කරන්න ඕනේ. ඕ මට පුළුවන්. මම දක්ෂයි. මම ලස්සනයි. මම හරිම වාසනාවන්තයි වගේ දේවල් ඔයා ගැනම හිතන්න ඕනි. ඔයා ගැනම පොසිටිව් මයින්ඩ් එකක් තියාගන්න ඕනි. පස්වෙනි සහ වැදගත්ම කරුණ තමයි ඔයාගේ සිහිනය සැබෑ කරගන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ඔයා ගන්න ඕනි. ඒ කියන්නේ ඔයා ගැන පොසිටිව් හිතද්දී ඔයා වර්තමානයේ ඒ දේ සැබෑ කරගෙන කියලා හිතද්දී ස්තුතිවන්ත වෙද්දී ඇත්තටම ඔයාට ඒ දේ ළඟා කරගන්න කුමක් හෝ ක්‍රමයක් විශ්වය විසින් ඔයාට පෙන්වනවා. අන්න එහෙම පෙන්වද්දී ඔයා ඒ සිග්නල් එක ඉග්නෝර් කරලා ඉන්න එපා. ඒ සිග්නල් එක තේරුම් ගන්න ඕනි. තේරුම් අරගෙන ඔයා ඒ සිග්නල් එකට අනුව වැඩ කරන්න ඕනි. law of attraction වල methods මොනවාද? මම law of attraction follow කරලා මගේ සිහින මම දිනාගෙන තියනවාද? law of attraction පිළිබඳ මගේ experience මොනවද කියලා මම ඊළඟ වීඩියෝ එකේ ඔයාලත් එක්ක share කරගන්නම්. එහෙනම් අදට මම ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම යහපතක්ම වේවා.